හෙලෝ ළමයි. ඔන්න මේ වීඩියෝ එක අපි අනුරාධපුරේ ගියාම ගත්තු පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් හදපු වීඩියෝ එකක්. අපි පාන්දරම පිටත් වුණේ නෙළුම් මල් ටිකක් වැඩිපුර ගන්න උවමනාවක් තිබ්බ නිසා. ඔය පේනවනේ අපි ඔතනින් තමයි නෙළුම් මල් ගත්තේ. මට මතක විදිහට නෙළුම් මල් 130ක් 40ක් වගේ ප්‍රමාණයක් අපි අරගත්තා. ඔය යන අතරමැදි අපි ඉතින් සන්රයිස් එකත් බලාගෙනමයි ගියේ. ඔය බලන්නකො මාරම ලස්සනයි. අපි මල් ටිකත් අරගෙන එහෙම ගියේ උදේ කෑම එක ගන්න. ඔන්න ඔතන තමයි අපි කෑම ගත්තේ. සීනි සම්දල් එක්ක පාන්. ඒකත් කාලා ඉවර වෙලා අපි මල් ටික පුප්පන්න හැදුවේ. අපි මල් පුප්පනවා කිව්වට එයාලා කියන්නේ මල් පුබුදවනවා කියලා. ඔය රුවන්වැලි මහා සෑයට මල් ටික පූජා කරන්න ගෙනියන ගමන් මල් 100ක පූජාවක් තමයි මම බාර වෙලා තිබුණේ. ටිකක් උදේම ගිහින් තිබුණ නිසා ලොකු රස්නයක් නම් තිබුණ නැහැ. එහෙම මල් ටික පූජා කරා. ඒ යනකොටත් රුවන්වැලි මහා සෑය වටේටම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් ලස්සනට සරසලා තිබුණා. ෆ්‍රෙෂ් රෝස් මාරම ලස්සනයි, මාරම කාම්. බලන්නකෝ ඔය පේන්නේ මේ විදිහට. හරිම ලස්සනයි. මල් ටික පූජා කරලා වැඳලා එහෙම අපි අයිනකට වෙලා ඉඳගෙන හිටියා පැයක් විතර. මාරම සැහැල්ලුයි හිතට. ඊට පස්සේ අපි ගියේ ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරන්න. එහෙත් ගිහිල්ලා මල් තියලා වැඳලා ඊට පස්සේ පොඩ්ඩක් වටේට ඇවිදලා එහෙම තමයි අපි අනිත් තැන් වලට ගියේ. ඔය යන අතරමඟදී තමයි ඔය වැවක් ළඟින් බැහැලා අපි චුට්ටක් ඇවිදලා බලනකොට මල් එහෙම ගොඩාක් පිපිලා තිබුණා. අර දිය පෙරළිය මල් ඒවත් අපි කඩාගෙන හරිම ලස්සනයි මල්. අතිම කඩාගත්තා. තව තැන් කීපයකටම ගියා. ඒවටත් මේ මල්ම පූජා කරා. ඒ වගේ ෆොටෝස් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. ඊගාවට අපි ගියේ කොට්ටම් පොකුණ බලන්න. මේ තියෙන්නේ එකෙන් බලලා ওই පොඩි ජුවලරි අයිටම් වගේක් අරගත්තා. ඒවා එහෙම අරගෙන ඊට පස්සේ අපි බෙලිමල් බිව්වා. ඔය තියෙන්නේ. ඒවා බීලා තමයි අපි එතනින් ගියේ. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ පිළිම වහන්සේ වන්දනා කරන්න. ඊළඟට මට මතක විදියට අපි ගියේ අභයගිරි චෛත්‍ය වන්දනා කරන්න. ඔය පහන් පත්තු කරන වීඩියෝ එක ගත්තත් එතනදිම තමයි. පහන් ටික එහෙම පත්තු කරලා තමයි ඉතින් අපි ඇතුළට ගියේ. කනිත් තැන් වලත් අරගත්තා. ඒ වුණාට ඒවා ෆොටෝස් ගන්න හම්බුන්නේ නැහැ. තියෙන්නේ ඇතුළ හරිම ලස්සනයි. හරිම කාම් නිදහස්. ඊට පස්සේ එහෙම මෙතනින් එළියට ආවා. ඇවිල්ලා අපි සමාධි බුද්ධ ප්‍රතිමාව වන්දනා කරන්න ගියා. ඔය තියෙන්නේ ඒක. අපි ෆොටෝස් වීඩියෝස් ගොඩක් ඒවා අරන් තියෙන්නේ පෝට්‍රේට් විදිහට. ඒ නිසා YouTube වීඩියෝ එකක් හදනකොට චුට්ටක් ওই විදිහට තමයි හැදුනේ. ඊළඟට අපි ගෙදර යන ගමන් ඔය පේන්නේ ඇතුකල. ඒක දැකලා තමයි අපිට ඇතුකල යන්න ඕනි කියලා හිතුනේ. ඈතට පේනකොටත් මාරම ලස්සනයි. ඔය අපි ඇතුකල උඩට නැග්ගාම පහළ view වෙන විදිය. හරිම ලස්සනයි. ඒ වගේම මාරම හුළඟක් තියෙන්නේ. අපි එතනත් ගොඩාක් වෙලා හිටියා. වැඳලා එහෙම ගල උඩට වෙලා ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. ඉඳලා එහෙම තමයි අපි ගෙදර යන්න ආයි පිටත් වුණේ. ඉතින් එහෙම තමයි අපේ අනුරාධපුරේ ගමන ඉවර වුණේ. තව ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගත්තා. ඒ වගේ හොඳයිම කියලා හිතන වීඩියෝස් ටික අරගෙන තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. මේ මගේ මුල්ම වීඩියෝ ටික නිසා අඩුපාඩු ගොඩාක් කියලා තේරෙනවා. ඒත් ඉතින් අඩුපාඩු හදාගන්නත් මුලින්ම පටන් ගන්න එපයි කියලා හිතලා තමයි මම වීඩියෝ එකක් හදන්න හිතුවේ. බලමු ඉතින්. ඉස්සරහට ඒවත් හදාගෙන ලස්සන වීඩියෝ ටිකක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගමන ගැන ලොකු විස්තරයක් කියන්න තරම් ලස්සන පිළිවෙලකට වීඩියෝස් ටිකක් ගන්න තරම් අයිඩියා එකක් තිබුණේ නැහැ. මේ හම්බෙන් ගත්ත වීඩියෝස් වලින් තමයි මම මේක හැදුවේ. අඩුපාඩු හදාගන්න කියන ඕනම දෙයක් මම සතුටින් බාර ගන්නවා. එහෙනම් අදට ඉවරයි. ලින්ෙන් බයි බයි.
සබස්ක්‍රයිබ් කරලා ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.